මෙන්න මේ සුපර් සොෆ්ට් කේක් එක හදමුද? මේක YouTube එකේ වයිරල් ගියපු කේක් රෙසිපි එකක්. මේක රුලන් කේක් එකක්. මේක හදලම බලමු කියන තරම් මේක රසයිද කියලා. මුලින්ම රුලන් කෝප්පයක් එකතු කරගන්නවා. සීනි කෝප්ප 3 කාලක් එකතු කරගන්නවා. මේ කේක් එක හදන්නේ ස්ටීම් කරලා. ඉතින් මම රයිස් කුකර් එකේ තමයි හදන්නේ. මේ වෙලාවෙදී රයිස් කුකර් එකට වතුර ටිකක් තියලා ඔන් කරනවා. වතුර ටික රත් වෙන්න. කලින් මැනගත්ත සීනි ටිකයි රුලන් ටිකයි මම බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්නවා. මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. සම්පූර්ණයෙන්ම කුඩු වෙන්න ඕනේ නෑ. මෙන්න මේ ගානට වගේ කුඩු වුණාම ඇති. මේකට පාන් පිටි කෝප්පයක් එකතු කරගන්නවා. පොඩ්ඩක් විස්ක් එකකින් කවලම් කරගන්න. මේකට දිය කරගත්තු මාජරින් හරි පාට සුවඳ නැති තෙල් වර්ගයක් හරි එකතු කරගන්න පුළුවන්. මම නම් එකතු කරේ දිය කරගත්ත මාජරින්. බේකින් සෝඩා මේස හැඳි භාගයක් එකතු කරගන්නවා. බේකින් පවුඩර් මේස හැඳි භාගයක් එකතු කරගන්නවා. මේකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප් එකමාරක් එකතු කරන්න ඕන. එක පාරට එකතු කරන්න එපා. ටික ටික එකතු කරන්න. ඔරිජිනල් රෙසිපි එකේ නම් මේකට කරද මුංගු කුඩු කරලා එකතු කරලා තිබුණා. මම වැඩි කරද මුංගු වලට කැමති නැති නිසා මම කරද මුංගු එකතු කරන්න ගියේ නැහැ. ඔයාලා කරද මුංගු වලට ආස නම් සීනි රුලන් කුඩු කරන වෙලාවේදී බ්ලෙන්ඩර් ජාර් එකට කරද මුංගු දෙකක් දාගන්න. මිශ්‍රණය අන්තිමට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ සයිස් තැටියක් අරගෙන මම ඒකේ හොඳට මාජරින් ගා ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට පාන් පිටි ගා ගන්නවා. එතකොට අපිට කේක් එක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. දැන් මිශ්‍රණය වක් කරගන්න. රයිස් කුකර් එකේ වතුර උතුරනවා දැන්. අපි ස්ටීමර් එක තියමු. මේක විනාඩි 45ක් ස්ටීම් වෙන්න දෙන්න. මේ විනාඩි 45කට පස්සේ බලමු අපි කේක් එක තැම්බිලාද කියලා. හොඳට තැම්බිලා තියෙන්නේ. තෙත ගතියක් නෑ ඇතුලේ. මම විනාඩි 10ක් විතර රයිස් කුකර් එකේ පියන ඇරලා තියාගත්තා. මේ ඊට පස්සේ මේ තියෙන්නේ කේක් එකේ ෆයිනල් ලුක් එක. කපලම බලමු අපි කොහොමද කියලා. සුපර් සොෆ්ට්. මේක ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මේකේ පැණි රස අඩුයි. ඒ වගේම වෙජිටේරියන් කෙනෙක්ට උනත් කන්න පුළුවන්. මොකද බිත්තර දාන්න නැති නිසා. එහෙනම් එන්ජොයි.